ආයුබෝවන් විශ්වගුරුටු YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගී තත්ත්වයකට ගෙදරදීම සකසාගත හැකි ඔසු වර්ගයක් සකසා ගන්න විදිහ. අපි මුලින්ම බලමු මේ අල්සර්ස් රෝගය ඇති වෙන්න ගොඩක් බලපාන හේතුව තමයි අධික විදිහට ආම්ලික ආහාර කියන ඇඹුල් දේවල් කන එක. එතකොට තෙල් ආහාර කන එක. අධික සැර ආහාර ගන්න එකත් මේකට ලොකුම හේතුවක් වෙනවා. ඉස්සල්ලාම කරන්න ඕනේ ඔබ මෙන්න මේ දේවල් වලින් ඈත් වෙලා තමයි මේ ප්‍රතිකාරකම වලට යන්න ඕනේ. නැත්තම් මේක කොච්චර කරත් ඔබට මේකේ හරිම ප්‍රතිඵල ගන්න බැරි වෙනවා. අපි ඉස්සල්ලාම බලමු මේ අල්සර්ස් රෝගයට කැඳ පානේ සකසා ගන්න විදිහ. මේකට මුං ඇට මිටක් ගන්න ඕනේ. ඊට පස්සේ රතු කපුළු හාල් ගන්න ඕනේ. ඒත් මිටක් ගන්න ඕන, පොල් පලා, හීන් බෝවිටිය, මෙන්න මේ ටික එකතු කරලා මේ හීන් බෝවිටියක් කොලයි ඒ ඔක්කොම යුසක් විදිහට හදා ගන්න ඕන. එතකොට මෙන්න මේ ටික එලකිරෙන් කිස ගන්න ඕනේ කැඳක් විදිහට. ඊට පස්සේ මේක ඔයා පානය කරන්න ඕන. ඒ වගේ මෙන්න මේ ක්‍රමය කරන්න තියෙන්නේ ගොඩක් අයගේ මෙන්න මේ අල්සර්ස් රෝගයෙන් හින්දා අදෝ මාර්ගයේ තොල් ඉදමෙනවා. මෙන්න මේකට ප්‍රතිකාරක්‍රමයක් විදිහට තමයි මේක කරන්න ඕනේ. මෙන්න මේ ප්‍රතිකාරක්‍රමය කරනකොටම මේ කැඳ වර්ගය අනිවාර්යෙන් පානය කරන්න. මේ කැඳ වර්ගය පානය කරන ගමන්ම තමයි ඔබ මේ ප්‍රතිකාරක්‍රමය කරන්න ඕනේ. ඉස්සෙල්ලාම ඔබ කරන්න ඕන එළබඩු අරගෙන ඒක තලලා අරගෙන ඊට පස්සේ ඒකේ මදේ අරගෙන වේල ගන්න ඕනේ. මෙන්න මේ වේලගත්ත මදය ඊට පස්සේ පොල් කටු පුච්චලාකින් අඟුරු හදා ගන්න. අපි අර දුම් කබල අල්ලන්න ගන්න අන්න ඒ විදිහට අඟුරු අරගෙන ඊට පස්සේ ඒ අඟුරු ටික සාමාන්‍යයෙන් අපි ඉවත් කරගත්ත කිරිහැට්ටියක් වගේ දෙයකට දාගන්න. ඊට පස්සේ පොල් කට්ටේ අර හිල් තියෙන පැත්ත තියෙනවනේ, ඇස් තියෙන පැත්ත කියලා කියන්නේ. අන්න ඒ පැත්තේ සිදුරක් විද ගන්න ඒ ඇස් වලින්. ඒ සිදුර විදගෙන ඊට පස්සේ අර තලාගත්ත වේලගත්ත එළබටු මද ටික මෙන්න මේ ගින්නට දාන්න ඕනේ. ඊට පස්සේ පොල් කට්ටෙන් වහලා ඒකෙන් එන දුම, කියන්නේ පොල් කටු සිදුරින් එන දුම අදුව මාර්ගයේ තොල් ඉදමිලා තියෙන තැනට අල්ලන්න ඕනේ. පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද ගින්දරත් එක්කදී මේ දුම සකසා ගැනීමේදී එළබටු මද වලට අමතර ඔබට පුළුවන් නම් පෙරුම් කායන් ටිකක්, වේලගත්ත කහ ටිකක්, එතකොට දේවදාර ටිකක් වගේ එකතු කරගන්න පුළුවන්. තවත් ගුණාත්මක භාවය වැඩි කරගන්න පුළුවන්. තවත් ඔයාලට ගෙදරදීම ඉක්මනට හදා ගන්න පුළුවන්. නැත්නම් කඩෙන් ගන්න පුළුවන් හරි විශේෂ මොනවා හරි ඖෂධයක් ගැන මම දැනගත්තොත් අනිවාර්යයෙන් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර දානවා. ඔයාලා ඇවිල්ලා බලන්න. මම අලුත් වීඩියෝ එකක් කරන්නේ. මේ වීඩියෝ එක මේ යටින්ම ඔයාලට දානවා. ඔයාලා ඇවිල්ලා බලලා ඒ දේවල් හොයාගෙන ඔයාලා හදා ගන්න පුළුවන්. එහෙනම් අපිත් එක්ක සම්බන්ධ වුණාට මේ ප්‍රතිසරණ ඔයාලා ප්‍රයෝජනෙට ගත්තා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න. අපි එහෙනම් අදට වැඩසටහන ඉවර කරමු. සුබ දවසක්.